Hello everyone, welcome back to my channel. මං හිතනවා මගේ යාළුවෝ හැමෝම සතුටින් පරිස්සමින් ඉන්නවා ඇති කියලා. ඉතින් මං අද ඉන්නේ කොළඹ. අපි කොළඹ ඉඳන් ගෝල් යන්න තමයි මම මේ ලෑස්ති වෙලා ඉන්නේ. ඊට කලින් පොඩි වැඩකුත් තියෙනවා මට කරගන්න. මුලින්ම කියන්නම් මගේ channel එකට අලුත් කෙනෙක් නම් මාව subscribe කරන්නත් අමතක කරන්න එපා. ඉතින් අපි ගෝල් යන්න කලින් අපිට පොඩි වැඩක් තියෙනවා කරගන්න. ඒකත් කරගෙන අපි දැන් මේ ගෝල් යන්න තමයි ලෑස්ති වෙලා ඉන්නේ. ඉතින් ඔයාලටත් තියනවාද මට වගේ නිතරම මේ ගැට ගැහෙන කොණ්ඩයක්. ගොතාගෙන හිටියත් කොහොම හිටියත් මගේ කොණ්ඩේ නම් හරිම අකීකරුයි මට. මොකද හැම වෙලාවෙම මේක ගැට ගැහෙන්න බලනවා. ඉතින් මං හරිම අමාරුවෙන් තමයි මගේ කොණ්ඩේ මේන්ටේන් කරන්නේ. රෙඩි වෙමින් අනතුරුව මේක තමයි මගේ ෆයිනල් ලුක් එක. ඉතින් මම ලෑස්ති වෙලා ඉවර වෙලා දැන් මම හදන්නේ මගේ බ්‍රෙක්ෆාස්ට් එක ගන්න. මම බ්‍රෙක්ෆාස්ට් එකත් අරගත්තට පස්සේ අපි ගියා පෙටාවලට. අද දවසේ අපිට කරගන්න තිබ්බ ලොකුම වැඩේ. ඒ කියන්නේ අයියලාගේ අම්මට මල් වගයක් ගන්න උවමනාව තිබ්බා. ඒක නිසා අපි දෙන්න මේ පෙටාවලට ඇවිල්ලා කඩවල් කීපයකම ඇවිදලා මේ මල් වලට පිස්සු වැටිලා මොකද්ද තෝරගන්නේ කියලා හරියට හිතා ගන්නවත් බැරුව අන්තිමේට බස් එකටත් පරක්කු වෙලා තමයි අපි දෙන්න මල් තෝරලා ගියේ. ඉතින් මෙතෙන්ට ආපුවාම ගෑනු ළමයිට නම් පිස්සු හැදෙනවා. ඒ තරම්ම ලස්සන එක විදිහ පුදුම ලස්සන මල් ගොඩාරියක් මට මේ ඔක්කොම ගෙදර අරන් එන්න හිතුණා. මෙතනින් පස්සේ මට වීඩියෝ එකක්වත් ගන්න බැරි වුණා. The next day. ඉතින් අපි ගාල්ලට ඇවිල්ලා මේ උදෙන්ම ග්‍රොසරි shopping යන ගමන් තමයි ඉන්නේ. ඊයේ දවසේ බස් එකටත් පරක්කු වෙලා ආපු නිසා හින්දායි ටාවල ඇවිදලා තිබ්බ මහන්සියටයි මට ආයේ වීඩියෝ ක්ලිප් එකක්වත් රෙකෝඩ් කරගන්න මතක් වුණේ නැහැ. ඉතින් හැමදාම කියනවා වගේ මම මේ පරිසරයට නම් මාර ලව්. ඉතින් මං එන හැම පාරකම මේ විදිහටම පරිසරයේ වීඩියෝ එකක් අනිවාර්යෙන් ගන්නවාමයි. කාගිල්ස් එකට ගිහිල්ලා බඩු ටිකත් අරගෙන එළවලුත් අරගෙන දැන් මේ ආපහු ගෙදර යන ගමන් තමයි ඉන්නේ. මං ගෙදර ආපු ගමන්ම අපේ දවල් කෑම එක රෙඩි කරා. මොකද ඊළඟට අපිට වැඩ ගොඩාරියක් තියෙනවා කරගන්න. ඇතුළත කොහොම හරි අපි ඒ වැඩ ටික කරලා ඉවර කරගන්න ඕනේ. මොකද හෙට දවස අපිට ගොඩක් ස්පෙෂල් දවසක් වෙන හින්දා. ඉතින් අපි මේ දැන් හෙට දවසට උවමනා කරන කැවිලි ටික හදා ගන්න ගමන් තමයි ඉන්නේ. කැවිලි වර්ග වලින් අපි මුලින්ම හැදුවේ මුං කැවුම්. අද මුං කැවුම් හදන්නේ මගේ රෙසිපි එකකට අනුව. මේ වීඩියෝ ක්ලිප් එක ටිකක් දිගයි. ඒක නිසා මම මේකට ඇඩ් කරලා තියෙන්නේ වීඩියෝ එකේ ස්පීඩ් එක ටිකක් වැඩි කරලා. දැන් අපි බලමු මම කොහොමද මුං කැවුම් හැදුවේ කියලා. ඉතින් අපි ඊළඟට හැදුවේ කොකීස්. මට ඒක නම් වීඩියෝ එකක් ගන්න බැරි වුණා. දැන් මම මේ පැණි උණු කරන්නේ අපේ පැණි වලලු එකට.
වලලු එකේ පේස්ට් එක නම් මම මේ වෙනකොට හදලා ඉවරයි. දැන් මේ පැණි ටික තමයි අපි මේ හදාගන්නේ. ඉතින් මම ඕගොල්ලන්ට මුලින් කිව්වනේ අපි මේ රෙඩි වෙන්නේ ස්පෙෂල් ඩේට් එකකට කියලා. ඒ ගැන මම ඊළඟ වීඩියෝ එකකින් අරන් එන්නම්. මගේ වීඩියෝ එක මෙච්චර වෙලා බලපු ඕගොල්ලෝ හැමෝටම ගොඩාරියක් thank you. ඒ වගේම ඔයාලා හැමෝම මගේ වීඩියෝ එක බලලා like කරන්න, comment කරන්න, subscribe කරන්නත් අමතක කරන්න එපා. ඉතින් මම අදට මේ වීඩියෝ එක මෙතනින් end කරනවා. මෙච්චර වෙලා බලාගෙන හිටපු හැමෝටම ආයෙත් පාරක් ගොඩාරියක් thank you. ඕගොල්ලෝ හැමෝම සතුටින් පරිස්සමින් ආදරෙන් ඉන්න.